අයිබෝන් සිරුම දෙනාට ඉතින් මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ අපි ජ්‍යොතිෂය පිළිබඳව උනන්දුවක් තියෙන අයට. එතකොට ජ්‍යොතිෂය එහෙම නැත්නම් කේන්දර පිළිබඳව ලග්න පලාපල පිළිබඳව උනන්දුවක් තියෙන අයට තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් මෙතනදී මම අදහස් කරන්නේ ජ්‍යොතිෂානු පළවෙනි ලග්නයේ විදිහට මේෂ කියන ලග්නය. එතකොට මේෂ ලග්නයේ උපන් අය ගොඩක් ඉන්න පුළුවන්. තමන්ගේ ලග්නේ මේෂ කියලා දැනගත්තා ඉන්න. හැබැයි එයාලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා ගොඩක් නොදැනී ඉන්න පුළුවන්. මොකද මේෂ ලග්නයේ කියන එකට සම්බන්ධ වුණාන් පස්සේ අපිට දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ කේන්දරය එහෙම නැත්නම් අපි කේන්දරයක් අතර ගත්තා මෙන්න මේ අංක 1 එහෙම නැත්නම් මේ පළවෙනි එක ඔටුව තමයි අපි මේෂ විදිහට හඳුනනවා. ඉතින් ඒ කියන්නේ මේ මොනතරම් දේවල් තිබුණත් මේ විශ්වය තුල හැම දෙයකම ආරම්භය තමයි මේෂ ලග්නය කියලා කියන්නේ. ඉතින් මේ හැම දෙයකම ආරම්භය නිසා මේෂ ලග්නය සම්බන්ධ මේෂ ලග්නයේ උපන් අයගේ අපිට යම් තාක් දුරට දැක ගන්න පුළුවන් පොඩි තමන් ගැන හිතන හැම නැත්නම් ආත්මාර්ථකාමී ස්වභාවයක් තමන් ගැන හිතන ස්වභාවයක් අපිට ප්‍රධාන වශයෙන්ම දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේෂ ලග්න හිමියෙකුට තියෙන්න ඕන. ඉතින් මේෂ ලග්නය කියලා කියන්නේ තමන්ගේ හිස තමයි නිරූපණය කරන්නේ. නැත්නම් තමන් නිරූපණය කරන්නේ. මේෂ ලග්නය කියලා කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යය තමයි නිරූපණය කරන්නේ. ඒ කියන්නේ හැම දෙයකම ආරම්භය සහ එක නිරූපණය කරන දේ තමයි මේ මේෂ ලග්නය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ නිසා මේ මේෂ ලග්නය තුල එළුවෙක් තමයි අපිට රූපයක් විදිහට නිරූපණය කරලා තියෙන්නේ. දැන් එළුවා කියන සතා අපි බැලුවොත් එහෙම එළුවා ගොඩක් කැමති. දැන් ඔයාලා ගොඩක් අහලා ඇති අර මවුන්ටන් ගෝට් කියලා. මවුන්ටන් ගෝට් කියලා කියන්නේ මේ කඳුවල නගින්න කැමති එළුවෝ. ඉතින් මේ එළුවෝ කඳුවල නගින්න කැමති කියලා කියන්නේ එයාලා ගොඩක් උඩට යන්න කැමති. එයාලා සාමාන්‍යයෙන් පහළ තියෙන තැන් වල ජීවත් වෙන්න පහළට යන්න කැමති නැහැ. දැන් අපි සාමාන්‍ය විදිහට බැලුවොත් එහෙම එළුවන් ඇති කරන තැනකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. නැත්නම් එළුවන් ඇති කරන තැනක් දැකලා තියෙනවා නම් බලන්න. එළුවගේ කූඩුව වුණත් තියෙන්නේ සාමාන්‍යයෙන් පොළොව මට්ටමට වඩා ගොඩක් උඩින්. අඩුමතරමේ අඩි 5ක් 6ක්වත් උඩින් තමයි තියෙන්නේ. මොකද එළුව බිම ඉන්න කැමති නැහැ. ඒතර මේ එළුවට නගින්න පඩි පෙළක් දාලා තියෙනවා. නැත්නම් එතන යන්න පඩි පෙළක් දාලා තියෙනවා. ඒ වගේ තැනක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් එම හදාගන්න බැරි තැනක තියෙන්න පුළුවන් බිම් මට්ටම එකක්. නමුත් එළුවා කියන සතාට ඉහළ තැනක් තමයි ගොඩක් කැමති. එයාලා කැමති ගොඩක් කඳු වලට යන්නේ නැත්නම් ඒ වගේ ඉහළ නගින්න. මේකේ තේරුම තමයි මේෂ ලග්නේ ඉපදුනාට පස්සේ කිසිම කෙනෙකුට යටත් වෙලා කිසිම කෙනෙකුට හිස පාත් කරලා කිසිම කෙනෙකුට පාත් වෙලා කියන්නේ තව කෙනෙක් යටතේ ඉන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ නිසා මේෂ ලග්නය තුල අය අපිට දැක ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේ මේෂ කියලා කියන්නේ එක නිසා මේ කුජ කියන ගහයා තමයි මේෂ ලග්නේ නිරූපණය කරන්නේ. එතකොට මේෂ කියන ලග්නේ කුජ ගහයා නිරූපණය කරද්දී එක එහෙම නැත්නම් හැම දෙයකම ආරම්භය නිරූපණය කරනවා වගේම මෙන්න මේ අටවැන්න නිරූපණය කරන්නේත් කුජ කියන ගහයාම තමයි. එතකොට එක ආරම්භය නැත්නම් අපිට එක උපත විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අට අවසානයේ එහෙම නැත්නම් මරණයේ විදිහට මාරක ස්ථාන නැත්නම් මරණයේ සම්බන්ධ ස්ථාන විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ 1 සහ 8 උපත සහ මරණය. ඒ කියන්නේ අපි තු සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම උන්නත් එකයි මලත් එකයි කියන අදහසක් තමයි අපිට මේෂ ලග්න හිමියන්ගේ පැත්තෙන් දැක ගන්න තියෙන. මොකද හේතුව මේ ග්‍රහයන් දෙන්නම නිරූපණය කරන්නේ කුජ කියන ගහයා. ඉතින් කුජ ගහයා අපි හඳුන්වන්නේ ජ්‍යොතිෂය තුළ සෙම්පති හැටියට. එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම හරියට අර හමුදා නිලධාරියෙක් වගේ නැත්නම් අනදින නිලධාරියෙක් වගේ යුද සෙබලෙක් වගේ තමයි අපි මේ කුජ කියන ගහය හඳුනන. ඉතින් රතු ගහය කියලාත් කියන එකට හේතුව තමයි මේ එක තුල නිරූපණය කරන්නේ රතු කියන පාට. ඉතින් මේ රතු කියන පාට අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් එහෙම ගින්දර නැත්නම් ශක්තිය නිරූපණය කරනවා. ඉතින් ඔයාලගේ ජීවිතයේ ඕනෑම දෙයකට අපි හිතුවොත් එහෙම මොන හරි ආයතනයක් රැකියාවක් කරන කෙනෙක් නැත්නම් සාමාන්‍ය බිස්නස් එකක් කරන කෙනෙක් ඔයාලගේ ෂොප් එකේ තියෙන නාම පුවරුවට රතු පාට පාවිච්චි කරනවා නම් රතු පාට යොදා ගන්නවා නම් ඔයාලගේ යම් දේවල්ට කෙනෙක් රතු පාටට වැඩිපුර කැමති නම් ඒ රතු පාට තුළ ගොඩක් ලොකු ශක්තියක් හැංගිලා තියෙනවා. මේ ලොකු ශක්තියක් හැංගිලා තියෙනකොට ඒකේ එනර්ජි එකක් තියෙනවා. එනර්ජි එක කියන නැත්නම් ශක්තිය කියන එක නිරූපණය කරනවා විශ්ව ශක්තියට ගොඩක් සම්බන්ධයි. ඉතින් ඒකේ හේතුව තේරුම තමයි විලිම් පවේක කියන එක. ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන අදහස තමයි මේ රතු පාට තුළ නිරූපණය කරන්නේ. ඉතින් මෙන්න මේ නිසා මේ මේෂ ලග්න හිමියන් තුළ ප්‍රධාන වශයෙන් අපිට දැක ගන්න පුළුවන් කිසිම අවස්ථාවක මේෂ ලග්න හිමියෙක්ව අපිට මානසිකව වටන්න බෑ. ශාරීරිකව යාලත් එක්ක රණ්ඩු කරන්න නැත්නම් ගහ ගන්න ඒ වගේ දේවල්ට යන්න බෑ. මොකද එයාලා ගොඩක් ශක්තිමත්. හිතින් වගේම ශරීරයෙන් උණු ශක්තිමත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි බැලුවොත් එහෙම
එයාලා කිසිම වෙලාවක එකම දේ එකම විදිහට කරන්න කැමති නැහැ. කියන්නේ සැරින් සැර එකම දේ කරන්න ආස නැහැ. වෙනස් වීම අවශ්‍යයි. මේ මේෂ කියන ලග්නයට සම්බන්ධ වුණාට පස්සේ මේෂ ලග්න තුල අපි කියනවා ගොඩක් එහෙම සම්පත් නැහැ. සම්පත් නැහැ කියලා කියන්නේ මේෂ කියලා කියන්නේ සර්වයිවල් ලග්නයක්. සර්වයිවල් ලග්නය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ පාර තමන් කපාගෙන යන්න ඕන, හොයාගෙන යන්න ඕන. ඉතින් එක තමන් හොයාගෙන ගියාම තමයි දෙකට වැටෙන්නේ. එක කියලා කියන්නේ තනියම. තනී කියන අදහස දෙක තමයි පවුල වෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා තනියම කෙනෙක් තනියම ඉන්න කෙනෙක් හැබැයි මේ තනිකමත් එක්ක යාලත් එක්ක අපිට සටන් කරන්න බෑ. ඉතින් මේ මේෂ ලග්නෙ මියන්න තියෙන ගැටලුකාරී තත්ත්වයේ බාටපත් වෙන්නේ මේ කුජ කියන ගහයන් නීච වුණොත් එහෙම. මේ කුජ ගහයා නීච වුණා කියලා කියන්නේ විශේෂම කේන්දරය වලගේ හතරවෙනි කොටුවේ ගිහිල්ලා කුජ ගහයා තැම්පත් වෙලා ඉන්නවනේ අපි කියනවා කුජ නීච වෙලා කියලා. ඉතින් කුජ නීච වුණාම අර මං කලින් කියපු විලිම්පවයක නැති වෙන්න පටන් ගන්නවා. විලිම්පවයක වෙනුවට ඒ කියන්නේ මම මේක කරනවා මට මේක කරන්න පුළුවන් මම කාටවත් යටත් වෙන්නේ නැහැ මට කොහොම හරි කරගෙන යන්න පුළුවන් කියන අදහස වෙනුවට එකපාරම තමන්ගේ හිතේ තමන්ට පාලනය කරගන්න බැරි විදිහේ තරහක් කෝපයක් කේන්තියක් අනිත් අය ගැන එන්න පුළුවන්. මේ තරහ කෝපයේ කේන්තිය කියන එක සැරින් සැරේ වලට ආවට පස්සේ මේක වලට අඩු රුධිර පීඩන නැත්නම් ප්‍රෙෂර් එක කියන එක ඇවිල්ලා එතනින් එහාට හිමොග්ලොබින් න්यूनතාවයක් දක්වා අපි බැලුවොත් එම ඔයාලගේ ලේ එකක් පරීක්ෂා කරලා ගිහිල්ලා කුජ ගහ නීචා ඉන්නවනම් ලේ එකක් ටෙස්ට් කරලා බලන්න ඔයාලට හිමොග්ලොබින් අඩුවීමක් වෙන්නුම් කරන්න පුළුවන්. හිමොග්ලොබින් අඩුවීමත් එක්ක සැරින් සැරේ ප්‍රෙෂර් එකත් එක්ක ඔයාලට හදවත් රෝගී තත්ත්වයන් එන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා කුජ ගහයා නීචා ඉන්නවනම් කුජ නීචා ඉන්නවනම් ඔයාලගේ කේන්දරවල වැඩිපුර උනන්දුවක් තියෙන අය ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ රුධිරය සම්බන්ධ. ඒ නිසා විශේෂයෙන්ම මැග්නීසියම් කැල්සියම් පොටෑසියම් වගේ වැඩිපුර දේවල් තියෙන කැම ආහාරයට ගන්න. ඒ වගේ තමයි කුජ නීචායට අපි කියනවා රෙඩ් කොරල් එකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් රෙඩ් කොරල් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලංකාවේ තියෙන දෙයක් නෙවෙයි. රෙඩ් කොරල් කියන එක ගොඩක්ම ඉතාලිය වගේ රටවල් වලින් තමයි ඒක ගෙන්නන්නේ. ඒ නිසා රැවටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ඔරිජිනල් රෙඩ් කොරල් එකක් හදිසි වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව හොයාගන්න. ඒ රෙඩ් කොරල් එකත් එක්ක අර ඇඟේ තියෙන ශක්තියට ගොඩක් සම්බන්ධ වෙලා එතෙන්දී අපේ රුධිර පීඩනයේ සම්බන්ධ ගැටලු වලට ප්‍රතිකාර හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට මේ දේවල් අපිට විශ්ව ශක්තියත් එක්ක දැන් යම් කිසි කිරණයක්නේ යම් දෙයක් මගින් නිරූපණය වෙන්නේ. එතකොට දැන් මෙනික් ගලක් නෙවෙයි මේ රෙඩ් කොරල් එකක් කියන්නේ. රෙඩ් කොරල් එකක් කියලා කියන්නේ ඒක මුහුදේ තියෙන කොරල් පරයක් රතු පාට කොරල් පරයක්. ඒක තමයි රෙඩ් කොරල් කියලා කියන්නේ. ඉතින් ඒක මගින් නිකුත් කරන ඒ ශක්තියින් එක්ක අපිට ඒ රුධිරයේ තියෙන පීඩනය අඩු කරගන්න එහෙමත් වැඩි කරගන්න ඒ දේවල් සමබර කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වයත් එක්ක බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ මේෂ ලග්න හිමියන්ගේ ජීවිතය තුළ ඔයාලට තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩිපුර අනිත් අය ගැන හිතන්නේ නැතුව ඒ කියන්නේ මේක තමයි ප්‍රධානතම දේ අපි ටිකක් අර මේෂ ලග්න වුණාට පස්සේ සෙල්ෆිෂ් වෙන්න නැමත් අපි කියනවා සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමී ස්වභාවයේ තියෙන ඕන 75%ක්වත් ආත්මාර්ථකාමී වෙන්න ඕනමයි අනිවාර්යෙන්ම. ඉතින් අනිත් අය වුණ දෙයක් කියන්න බෑ. හැබැයි අර කොච්චර අනිත් අයට හොඳ කරන්න ගියත් මේෂ ලග්න හිමියන්ට හොඳක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ තමන් ගැන හිතලා තමන් කටයුතු කරන්න. ඉතින් 125ක් විතර පුළුවන් අවස්ථාවක් ලැබුණොත් අනිත් අයටත් උදව් උපකාර කරන්න. හැබැයි තමන් නැගිටලා තමන් ඒ දේ ස්ථාවර වුණාට පස්සේ තමයි ඒ දේ කරන්න ඕනේ. එහෙම නැතුව අර අනිත් අයට අනුකම්පා කරන්න කියලා පව් කියලා එහෙම කරන්න ගියොත් එහෙම තමන්ගේ සාර්ථකත්වය තමන්ට නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ தත්ත්වයත් එක්ක මේෂ ලග්න හිමියන් ප්‍රධාන වශයෙන්ම අර ස්ට්‍රේට් ෆෝවර්ඩ් ඒ කියන්නේ අපි යම් දෙයක් කිව්වොත් එහෙම කෙලින් වචන කතා කරන අය. ඔව් නම් ඔව් නෑ නම් බෑ. එහෙම නැත්නම් ඒ වගේ අර එක වචනයක් තියෙනුනේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් කියලා කියන්නේ ඒකට. ඒ නිසා ඒ වගේ එක වචන කෙලින් වචන කතා කරන අය විදිහට අපිට ප්‍රධාන වශයෙන්ම දක්ව ගන්න පුළුවන් මේ මේෂ ලග්නියන් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ගොඩක් වෙහෙස වෙනවා. ඉතින් මේ කුජ ගහය කියලා කියන්නේ අන්න ඒ වගේ. මොකද හේතුව තමයි කුජ තමයි ගිහිල්ලා මකර කියන රාශියේ උච්ච වෙන ග්‍රහය. එතකොට මකර රාශිය කියලා කියන්නේ මරාගෙන හරි කමන්නේ මැරිලා තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් මොකද 10 වෙනි නිරූපණය කරන්නේ කර්මස්ථානේ. කර්මස්ථානේ කියලා කියන්නේ සෙනසුරු ගේතනක්. සෙනසුරු කියලා කියන්නේ කර්මයේ නිරූපණය කරන ග්‍රහය නිසා එතන කර්මය කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕන කියන අදහස. ඒතර මෙතන ඇඟේ ශක්තිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. විලිම්පවයක කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හැබැයි මේක කුජ ග්‍රහය උච්ච වුණාම එතෙන්දී කොහොම හරි මරාගෙන මැරිලා හරි වැඩ කරනවා. ඒ වගේම තමයි ගොඩක් ගෲප් වලට සම්බන්ධලා නැත්නම් කණ්ඩායම් වලට සම්බන්ධලා කුජ හොඳට ඉන්න අයට ඉඩකඩම් දීපල වගේ දේවල් ගොඩක් ලැබෙන්න පුළුවන්. කුජ නීචයට ඒකේ අනිත් පැත්ත තමන්ගේ ඉඩකඩම් දීපල තිබුණත් ඒකට ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. කුජ නීච වුණාම පස්සේ අර විලිම්පවයක කියන එක නැති වෙලා මම මේක කරනවා කියන එක වෙනුවට කේන්තිය කෝපය මට මේ හැමදේම කරන්න කියලා තියෙන්නේ. හරියට අර තුවක්කුව නැති හමුදා නිලධාරියෙක් වගේ තමයි කුජ නීචය කියලා. ඒකට කුජ ගහය නීච වුණාම තුවක්කුව නැති වුණාම හමුදා නිලධාරියට වැඩ කරන්න එන්නේ
හමුදාවේ මෙස් එක එහෙම නැත්නම් ඒ කුසිය. එතකොට හමුදා නිලධාරියෙක් කියන්නේ ආයුධයක් එක්ක ඉන්න කෙනෙක්. එතකොට ආයුධය ගිලිහුණා වගේ තමයි. ඉතින් මෙන්න මේ தත්ත්වයත් එක්ක විශේෂම සැලකිලිමත් වෙන්න, තමන්ගේ අරමුණට යන්න, තමන් නිර්මාණශීලීව ජීවත් වෙනවා වගේම තමයි අනිත් අයට යම්කිසි විදිහක සියර මං කලින් වගේ 120ක 25ක විතර උදව්වක් කරන අතර තමන් ගැන වැඩිපුරම හිතලා වැඩ කටයුතු කරොත් තමන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. අන්න එතනින් පස්සේ යම් ස්ථාවරයට ආවට පස්සේ ඔයාලගේ ජීවිතය ගොඩක් සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉදිරියේදී අරගෙන යනවා මේෂ ලග්න හිමියන්ගේ 2026 සහ 27 සම්බන්ධව මොන වගේ දේවල්ද ලියවිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ නිසා මේෂ ලග්නයට ගොඩක් අය කැමති නැහැ. මොකද හේතුව මේෂ ලග්නයට කෙලින් කතා කරනවානේ. කෙලින් කතා කරනවා තමන් හරිය දෙයක් කිව්වොත් එහෙම අර මං කලින් කිව්වා වගේ එක වචනයයි හානම් හා වෑනම් බෑ උනං ඕ නෑ නෑ. එතකොට ඒ වගේ එතකොට එහෙම වුණාම අර අනිත් අය කැමති නැහැ. අපෝ එයාලත් එක්ක වැඩ කරන්න බෑ. සරයි කතා කරනවා හරිය කතා කරන්න දන්නේ කාටවත් උදව් කරන්නේ එහෙම කියන්න පුළුවන්. ඉතින් නමුත් මෙතනදී තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණට යන්නම් ඒ වගේ අර උඩට නගින එළියෙක් වගේ නැත්නම් අර කන්දේ ඉහළට යන අංශක 90ක ඒ වගේ ඉහළට යන්න පුළුවන් කෙනෙක් බාටපත් වෙන්න ඕන. අන්න එතකොට තමයි කෙනෙකුට ජීවිතේ ඒ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ඉහළට යෑම අරමුණ කරගත්තොත් ඔයාලගේ ජීවිතේ අනිවාර්යයෙන්ම අනිත් අයට වඩා ඉහළින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අර පහළ ජීවත් වෙනවා කමන්නේ කොහොම හරි කමන්නේ ජීවත් වෙනවා කියලා හිතුනොත් එහෙම එතෙන්දී සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒ නිසා එළුවා කියන සතාව පොඩ්ඩක් අනුගමනය කරොත් එහෙම ඔයාලගේ ජීවිතේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. මොකද එළුවෙක් නිරූපණය කරන්නේ ඉතින් ඒක මම කියන දේ නෙවෙයි. ඒක මේ ජ්‍යොතිෂයත් එක්ක බැඳලා තියෙන දෙයක්. මම හිතනවා මේ දේවල් ටික ගොඩක්ම වලට ප්‍රමාණවත් වේවි. ඉතින් ඉදිරියේදී මේකත් එක්ක සම්බන්ධලා හිටියොත් එහෙම තව බොහෝ දේවල් දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක පළවෙනි කොට බලලා ඉන්නවනම් එහෙම නැත්නම් මුලින්ම මේ සම්බන්ධව බලලා ඉන්නවනම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.